ආයිබෝන් හැමෝටම අදත් ආදරෙන් පිළිගන්නවා ප්‍රසාද් හෝම් ටියුන් එකට. ඉතින් ලොකු කාලයක් ගියා වීඩියෝ එකක් දාන්න. channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා පුංචි උදව්වක් කරන්න කියලා ගොඩක් කාරණේක මතක් කරන ගමන් අදත් අපි යම් වීඩියෝ එකට කොහොමද මේ වැඩේ ඉවර වුනේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වැඩේ පටන් ගන්න කලින් කොහොමද තියෙන්නේ කියලා. හැමතැනම තියෙන ප්‍රශ්නේ මුදුමුළු ප්‍රශ්නේ. ඉතින් මේකට තිබුණා මේක විශේෂයෙන්ම මේ ගැටලුව ලොකුවටම තිබුණා. ඉතින් මේ වැඩේ අපිට කුරුණෑගල ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් තමයි කතා කරලා බාර දුන්නේ. සහ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි ප්‍රසාද් හෝම් ටියුන් ආයතනයේ හිමිකරු හැටියට ලංකාවේ ඉඳලා විදේශ රටවල් වල ඉඳලා අපිට කතා කරලා ගොඩක් විස්තර අහගන්නවා. අපිට වැඩ බාර දෙනවා. ඉතින් මේ වැඩ කටයුතු වලට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙනවාට. ඉතින් මෙන්න මේ විදිහට මේකේ මුදුමුළු නම් තිබ්බේ නැතිම තරම් ඒකට හේතුව වීඩියෝ එකේ ඊළඟ මේ කෑල්ලෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි වෙල්යායකට මුහුණලා තමයි මේක තිබුණේ. මේ ගෙදර හදලා තිබුණේ. ඉතින් ඔන්න ඔයක තමයි ලොකුම ප්‍රශ්නේ. ලස්සනයි හරිම. ඉතින් මෙයාලා ඇවිල්ලා වහලේ වහනකොට මුදුමුළු ඔක්කොම ලෙස්සලා යනවා, වැටෙනවා. ඒ වගේ ගැටලු තිබ්බ නිසා මේ මහත්තයා තීරණය කරා රිච් කවර් එක පාවිච්චි කරන්න සහ වඩිම්බු, වැහිපිහිලි, ඩවුන් පයිප්, වෝල් ෆෑෂන් කියන අයිටම් ඔක්කොම මේකට ඇඩ් වුණා. ඉතින් කොහොම හරි දවස් 3ක් විතර වගේ යනකොට අපි වැස්සේ මැද වැස්ස බාධාවක් වුණා. ඉතින් කොහොම හරි මේ වැඩේ අපි ලස්සනට පිළිවෙලට ඉවර කරගන්න පුළුවන් වුණා. ඉතින් මේකේ විශේෂයෙන් වහලේ යකඩෙන් තමා කරලා තිබ්බේ බොක්ස් බාර් වල. ඉතින් ඒ කරපු මහත්තයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට කරන්න කිසි දෙයක් තිබ්බේ නැහැ. වැඩේ පිළිවෙලට නීට් එකට ලස්සනට කරලා තිබ්බා. ඉතින් ඒ කාරණේ මතක් කරන ගමන් මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ගේ වැඩෙත් ලස්සනට පිළිවෙලට කරගන්න ඕන නම් අපිට කතා කරන්න. අපි ලංකාවේ ඕන තැනකට එනවා. ලංකාවේ ඕනම ප්‍රදේශයකට ඇවිල්ලා අපේ වැඩේ පිළිවෙලට ලස්සනට කරලා දෙනවා. සහ ලංකාවේ තියෙන හොඳම අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න. ඉතින් බාල බඩු දැන් හැමතැනම තියෙනවා. අඩුවට කරන්න පුළුවන් ඒ දේවල් දාලා. ඉතින් ඒ ගැන අපි විස්තර කරලා ඉවරලා තමයි ඒ වැඩේ අඩුවට කරනවද එහෙම නැත්නම් හොඳ බඩු දාලා කීයක් හරි වැඩිපුර වියදම් කරගෙන කරනවද කියන සම්පූර්ණ අදහස් ඕගොල්ලන්ට දීලා ඉවරලා තමයි වැඩක් බාරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වැස්සෙනුත් පස්සේ අපි වැඩේ කොහොම හරි ඉවර කරගත්තා. ඕගොල්ලන්ට පේනවා ඇති කොෆි බ්‍රවුන් එකෙන් තමයි මේක සම්පූර්ණ වැඩ ටික ෆිනිෂ් කරේ. ඉතින් මේ විදිහට විශ්වාසයෙන් යුතුව ප්‍රසාද් හෝම් ටියුන් එකත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ වැඩේ පිළිවෙලට නීට් එකට කරගන්න කැමති නම් අපිත් කතා කරන්න WhatsApp මාර්ගයෙන් කතා කරන්න පුළුවන්. normal call එකකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතක් කරන ගමන් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරන ගමන් හැමෝගෙම හේන ඉෂ්ට වෙන්න හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.